මාසෙකට බිලියන 7කට වඩා views තියෙන ළමයි මිලියන 180කට එහා ඇබ්බැහියක් වුණු කොකෝ මෙලන් දරුවන්ගේ මොළයට හානි කරන විදිහ ගැන ඔයා දැනුවත්ද? 2004 වර්ෂයේදී ආචාර්ය දිමිත්‍රි ඒ ක්‍රිස්ටකිස් සහ ඔහුගේ කණ්ඩායම එකතු වෙලා වයස අවුරුදු 7ට අඩු ළමුන් 1278ක් යොදාගෙන මුල් ළමා අවධියේදී දරුවන් රූපවාහිනී නැරඹීමට යොමු වීම සහ එහි ඇතිවන අතුරු ප්‍රතිඵල ගැන පර්යේෂණයක් කරනවා. ඒකෙදී යාලට හම්බෙනවා හිතා ගන්න බැරි විදිහේ ප්‍රතිඵල රාශියක්ම. ඒකෙන් මෙන්න මේ දේ යාලා හයිලයිට් කරලම කියනවා. අවුරුදු 3ට අඩු දරුවෙක් දවසකට පැයක් රූපවාහිනිය නැරඹුවොත් එයාට වයස අවුරුදු 7ක් වෙද්දී දෙයකට අවධානය යොමු කිරීමේ ගැටලුව 10%කින් වැඩි කරනවා. ඒ කියන්නේ දවසකට පැය 3ක් රූපවාහිනිය හෝ වෙනත් තිරයක් නැරඹීමට පුරුදු වුණු ළමයෙක්ට ඒක 30%කින් වැඩි කරනවා කියන එක. එයාලා මේ දේ වෙන්න හේතු විදිහට යම් කරුණු කිහිපයක් එලි කරනවා. ඒ තමයි අවුරුදු 3ට අඩු දරුවන්ගේ මොළය වේගයෙන් වර්ධනය වුණත් එයාලා දෙයක් ග්‍රහණය කරගන්නේ හෙමින් කියන එක. ඒ රූපවාහිනී හෝ වෙනත් තිරයක යන වීඩියෝවක තප්පර 2-3 අතර කාලයේදී දර්ශන ළඟ මාරු වෙනකොට ඒකෙන් දරුවගේ සිතීමේ කාලය අඩු වෙලා යනවා. පසු කාලීනව මේ නිසා කියවීම, සමන් දීම හෝ සෙල්ලම් කිරීම වගේ අඩු වේගයකින් සිදුවෙන දේවල් ළමයින්ගේ මනසට ග්‍රහණය කරගන්න බැරි වෙනවා. මෙන්න මේ නිසායි පසු කාලීනව අධ්‍යාපනය වගේ වැඩ කටයුතු වලදී දරුවන්ගේ අවධානය ගිලිහිලා යන්නේ. ඒත් එක්කම පසු කාලීනව තවත් පර්යේෂකයන් මේ ගැන හෙළි කරගත්ත කරුණු කිහිපයකුත් තියෙනවා. ඒ තමයි රූපවාහිනියක් හෝ වෙනත් තිරයක් තුලින් උවමනාවට වඩා කාටුන් රූප සහ වෙනස්ම ලෝකයක් දකින්න එකෙන් දරුවන් සැබෑ සෝබාදහමෙන් සහ සැබෑ ලෝකයේ අනෙකුත් දේවල් වලින් ඈත් වෙනවා කියන එක. අවාසනාවකට වගේ අද වෙනකොට කොකෝ මෙලන් වගේ වැඩසටහන් සියල්ලක්ම හදලා තියෙන්නේ මෙන්න මේ දේවල් එක්කම තමයි. උදාහරණයක් විදිහට එයාලා Tamanගේ වීඩියෝ වල දර්ශන තප්පර 2-3 අතර කාලයේදී ළඟ මාරු කරනවා. දරුවන්ගේ අවධානය දිනා ගන්න පාට පිරුණු අමුතු ලෝකයක් සෝබාදහමක් මවලා පෙන්නනවා. එයාලා මේ හැම වීඩියෝ නිර්මාණයක්ම එළියට දාන්න කලින් දරුවන් ඉදිරියේ තිර 2ක දාලා පෙන්නනවා. එක තිරයක සාමාන්‍ය පරිසරයේ දර්ශනත් අනිත් එකේ එයාලගේ වීඩියෝවකුත් පෙන්නනවා. බැරි වෙලාවත් ළමයා එයාලගේ වීඩියෝ එක නොබලා සාමාන්‍ය පරිසරය දිහා අවධානය යොමු කළොත් එයාලා ඒ වෙලාව සටහන් කරගෙන Tamanගේ වීඩියෝව නැවත අවධානය වැඩි වෙන විදිහට සකස් කරනවා. ඔන්න ඔහොමයි දයාබර දෙමව්පියනි රූපවාහිනියක්, ජංගම දුරකථනයක් හෝ ඔබේ දරුවාගේ මොළය විනාශ කරන්නේ. මෙන්න මේ නිසා පුළුවන් තරම් ඒගොල්ලන්ව මේ තිර කාලයෙන් අයින් කරලා තියන්න. ඒ වෙනුවට සෙල්ලම් බඩු, කතන්දර පොත්, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සහ එලිමහන් ක්‍රීඩා සඳහා යොමු කරන්න. ඒ වගේම මාස 18ට අඩු ලදරුවන්ට මොන විදිහකටවත් ජංගම දුරකථන හෝ රූපවාහිනිය නම් දෙන්නම එපා.